ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, යේසුස් වහන්සේගේ නාමයෙන් සුබ පැතුම්. ඉතින් කොහොමද ඔබ සුවෙන් සතුටින් ඉන්නව නේද? මම මේ ස්ථානය දකින්නකොට මට හරිම සතුටුයි. ඔබ දෙවියන් වහන්සේගේ මැවීම දැක්කද? මෙතන හැම තැනම තියෙන පර්ණාංග පැල දිහා බලන්න. මේවා මිලදී ගන්න ගියොත් හරිම ගණන්. ඒත් අපේ ඇසට පේන මානයේ දෙවියන් වහන්සේ මේවා ඕනෑ තරම් මවලා තියෙනවා. මේ උසගස් එක්ක මේ පරිසරය හරිම වෙනස්. ස්වාමින් වහන්සේගේ මැවීම කොයි තරම් සුන්දරද. ඉතින් පවුල් පිටින් ගොඩක් අය මේ සුන්දරත්වය බලන්න මෙහාට එනවා. දෙවියන් වහන්සේගේ මැවීම් භුක්ති විඳින එක ලොකු සතුටක්. හොඳයි. අපි මේ හැමදේම දැකලා සතුටු වෙනවා. හැබැයි ඔබ හිතනවාද මේවා කවදාවත් විනාශ වෙන්නේ නැහැ කියලා? අපි දකින හැම දෙයක්ම කවදා හරි විනාශ වෙනවා. 2 කොරින්ති 4:18 බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. මක්නිසාද පෙනෙන දේ කාලිකය, නොපෙනෙන දේ සදාකාලිකය. తాවකාලික දේවල් කියන්නේ නැති වෙලා යන දේවල් වලටයි. සදාකාලික දේවල් කියන්නේ විනාශ නොවි සදාහටම පවතින දේවල් වලටයි. මේ ලෝකේ අපි දකින හැම දෙයක්ම తాවකාලිකයි. මේ හැමදේම කවදා හරි විනාශ වෙනවා. ස්වාමින් වහන්සේ නැවත වඩිනකොට බොහෝ දේවල් විනාශ වෙනවා. නමුත් බලන්න, භූමි කම්පාවක් වුණොත් කොයිතරම් විනාශයක් වෙනවද? යුද පිටිය දිහා බලන්න. මිනිස්සු මහන්සි වෙලා හදපු ගොඩනැගිලි විනාශ වෙලා පස් ගොඩවල් බවට පත් වෙනවා. අපි දකින හැමදේම විනාශ වෙන්න පුළුවන්. මේ ලෝකේ දකින දේවල් ස්ථිර නැහැ. ඒත් අපි ඒවා වෙනුවෙන් ලොකු මහන්සියක් දරනවා. මට ගයක් හදන්න ඕනේ, කාර් එකක්, බයික් එකක් ගන්න ඕනේ. මේ වගේ දේවල් වලට අපි වෙහෙසෙනවා. ඒත් ඒ හැමදේම කවදා හරි විනාශ වෙනවා. ගම් වතුරක් ආවොත් ගෙවල් කඩා වැටෙනවා, කාර් ගසාගෙන යනවා, බයික් නැති වෙනවා. හැමදේම වගේ විනාශ වෙන්න පුළුවන්. ඉතින් ඒවා සදාකාලික නැහැ. తాවකාලිකයි. එහෙනම් අපේ හදවත අවධානය යොමු කරන්න ඕනේ මොනවා ගැනද? නොපෙනෙන සදාකාලික දේවල් ගැනයි. මොකක්ද මේ නොපෙනෙන දේවල් කියන්නේ? ඒ තමයි ස්වර්ගය. අපිට ඒක දකින්න පුළුවන්ද? දැනට නැහැ. අපිට පේන්නේ නැහැ. හැබැයි යේසුස් වහන්සේ කිව්වා මම ඔබ වෙනුවෙන් ඉඩක් පිළියෙල කරන්න යනවා කියලා. ස්වර්ගයේ ඔබ වෙනුවෙන් ඉඩක් පිළියෙල කළාට පස්සේ උන්වහන්සේ ඇවිත් ඔබව එහාට එක්කගෙන යනවා. ස්වාමින් වහන්සේ Tamanගේ දරුවන්ට ඉන්න විවිධ මන්දිර හදලා තියෙනවා. ඒ බඩගින්නක් නැහැ. අසනීප නැහැ. දුකක්, පවක් මේ වගේ කිසිම ගැටලුවක් නැහැ. අපිට සදහටම සතුටින් ඉන්න පුළුවන්. ස්ථීර දේ ඒක විතරයි. ඒකයි බයිබලය කියන්නේ ලෝකයේ දේවල් නෙවෙයි ඉහළ තියෙන දේවල් සොයන්න කියලා. ඔබ විනාශ වෙන ලෞකික දේවල් සොයන්න ඕනේ නැහැ. ඒ වෙනුවට ස්වර්ගයේ තියෙන විනාශ නොවන ආශිර්වාද ලබා ගන්න අවධානය දෙන්න. ඔබේ ආත්මය මැරෙන්නේ නැහැ. ඒක ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඉදිරියේ පෙනී ඉන්නවා. ඒ නිසා ඔබේ ආත්මය රැකගන්න. පැමිණෙන්න තියෙන ඒ රාජ්‍ය ගැන හිතන්න. මම මේ ලෝකෙන් සමුගන්න මොහොතෙම ස්වර්ගයේ යේසුස් වහන්සේ එක්ක ඉන්නවා. මෙය විශ්වාස කරන්න පුළුවන් නම් ඔබ ඊටා සතුටින් ජීවත් වෙන්න යනවා. විනාශ වෙන දේවලට ලොකු වැදගත්කමක් දෙන්න එපා. ස්වාමින් වහන්සේ ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙන විනාශ නොවන ලෝකය ගැන ඔබේ සිත තබන්න. බයිබලයේ කියන්නේ ඒකයි. ඔබ ඒ ගැන අවධානය දෙනවාද? අදම ඒ ගැන අවධානය දෙන්න තීරණය කරන්න. ස්වාමීනි, අපි දකින හැමදේම తాවකාලිකයි. නොපෙනෙන සදාකාලික ලෝකය වෙනුවෙන් මාව සූදානම් කළාට ස්තුතියි. ස්වර්ගයේ ආශිර්වාදය ලබන්න මට ඔබ වහන්සේ දුන්න වරප්‍රසාදය නිසා ස්තුතියි. මම මාවම ඔබ වහන්සේට බාර කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් ආමේන්. යේසුස් නිදහස් කරයි සිංහල YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න. යේසුස් නිදහස් කරයි අපේ නව වැඩසටහන දිනපතා ලබා ගැනීමට සඳහා සබස්ක්‍රයිබ් බටන් එක සහ බෙල් ලකුණ ක්ලික් කරන්න.